අම්මට සිරි බොයිස් ඔයාලා විශ්වාස කරනවද වලාකුළු තියන්නේ අපින් පල්ලෙහා කියලා? බොයිස් ග්‍රවුන්ඩ් එකක් වගේ මේක. පේනවද දන්නේ නැහැ. වලාකුළු තියන්නේ අතරින් පල්ලෙහා. මම හිතුවේ අපිට එන්න පුළුවන් වෙයි කියලා. කොලත් මේ පට්ට හයියේ මුළු බදුල්ලම ටවුන් එකම පේනවා. උඩට තේයක් ඉන්න චිල් එකේ පීක් එකේ ඉන්න බොයිස්. අපි දන්නේ නැහැ මොන පැත්තටද යන්න ඕනේ කියලා. පළවෙනි දතාවට ආවේ 10 20 ගාන 10 20 30 40 50 පාර වැඩදිලු බොයිස්. අපි ආයේ පොඩ්ඩක් පස්සට ආවා. Betul lain aja boys. ටෙන්ට් එකේ රේඩ් කවර් එක නැහැ. ඒක අතන වැස්සීදී තෙමෙනවා මේ. දැන් පොල්ලක් ඇදලා දෙන්න එක කෑ. අතන වලි වට වෙලා ආවා. ඒ සංසක 12ක් විතර දැන් කුෂ්ණත් අඩු 2500ක් උඩින් පට්ටම සීජේ කද්දක් උඩ වතුරත් වට කරලා චාටර් මෙතන වන්න ඕන පඩ කේස්. පැටියෝ අපි දන්නේ දැන් පැය 6ක් මොනවද කරන්නේ කියලා දැන් පිස්සු වගේ බොයිස්. බොයිස් 9ස් කියන්නේ මේ ආරුකුණ අවැත් කියලා මේ. බොයිස් අපි 9ස් දිකාන වන්දයි. 9ස් ඉන්නේ. බෙදේ 9ස් බොයිස්. බොයිස් අපි මේ 9 මෙල්ලේ ඇවිල්ලා තියෙන්නේ. කොල්ලොටි වාට්ලා ඉන්න මේ ට්‍රේන් එකක් මේ ළඟ තියෙනවා වගේ අපි දැන් ට්‍රේන් ස්ටේෂන් එකේ මේ අර කන්ඩක්ටර් ඉන්න කට්ටිය අහුවෙලා ඉන්නේ දැන් ඌට තමයි ටිකට් නැතුව මාට්ටුනේ මම මල්ලි මූ අයියා කියලා තියෙන්නේ මේ මූ මේ පිටේ එකක් කාලේ මට 7 MB කියා ගන්න බැරි වුණා අපි කොහමද එක යන්නම් ගියා මේ ටිකට් එක කරන් දෙන්නකෝ ගිහිල්ලා මේ අංකල් අපිට තරවටු කරලා තියෙන්නේ මේ එල්ලෙන්න තමයි අපි දෙන්න. මේකද මේ වචනයක් කතා කරලා අපිට ඔව් මේක අපිට වචනයක් කතා කරන්න අපි සමාජවාද ජාලාවල් කිව්වට මේක වචනයක් අපිට කතා කරන්න බෑ මේ. අපිට තර්ජනය කරන වචනයක් කතා කරන්න බෑ කියලා මේක. මේක රාජ්‍ය දේපල අභාවිතාවය කියලා අපිට බැටනවා. මේ දා බොයිස් 9 බෙල් එක කියලා බදුල් දෙනවා. බොයිස් අපි දැන් හිර වෙලා ඉන්නේ. මේ ගහනවා මේ වැටෙන්න වගේ බොයිස්. බොයිස් අපි දැන් බිස්කට් එකක් කන්න යන්නේ පොඩ බඩගිනි පුච්චි බඩගිනි සුපර් අපි චොකලට් බිස්කට් එක පොඩක් තියාගත්තා බෑලා මේ හදර ගියානවා කන්න බලන්න අර මේ රා ඕය බලන්න මේ කෝච්චි වල කුණු දාලා බලපන් මේ කෝච්චි වල කුණු දාලා කවුද බලපන් මේක කරන්නේ අපි යන්න තැන් වල මේක අපි දැන් බෑග් එකට දාගමු මොනවද වනේ සිගරට් වනේ ඔලඩි එන සෙක්ටර් බදුල්ලේදී ඒ බදුල්ලට ආව බොයිස් ආඩෝ මේ බදුල්ල ස්ටේෂන් එක අපි කසර මෙතන හිරලා හිටි කොල්ලඩි රේඩ් එක විශ්ලා දෙන්නේ ඔබ තමයි බුලක් දාලා දෙන්නේ බොයිස් අපි දැන් මේ වදුල්ලට ඇවිල්ලා ඉන්නේ මේ වදුල්ලේ අපි හෙඩ් එක ගන්න ඕඩරේ දාන්නේ අපි නමුරු කුල යන්න මේ බස් එකට නැවලා අපිට වීඩියෝ දාන්න බොයිස් අපි මේ වදුල්ලේ ස්ටේෂන් එක ගාවට යන ගමන් ආයෙ පාරා මොකද මේ කැපි බොට් එක ගන්න දැන් එන්න කව අපිට දැන් පොල්ලක් ඇදලා දෙන්නේ ඒක වඩුඩි ඔක්කොම තියනවා මේ ගෑස් ස්ලිප් එක කැපි ස්ටෝ එක අපි දැන් මේ කැපි ටෙන්ට් එකේ මේ රේන් කවර් එක ටෙන්ට් එකේ රේන් කවර් එක නෑ ඒක ඇතුළේ වැස්සීදී තෙමෙනවා මේ තාතියේ හොල්ඩේ එක අද පොඩ ප්‍රවුඩි බොයිස් අපි දැන් ආයෙ පාරක් මේ ස්ටේෂන් එක ගාලා මීටර් 500 දුරින් අපි ඉන්නවා කියන්නේ කොල්ලා වේ කියා. මුගෙන් බඩු ටික ගත්තා අපි දැන් ටෙන්ට් එක ගත්තා බොයිස්. ටෙන්ට් එකේ මේ රේන් කවර් එකයි. කොල්ලොට ගියා යනවා මේ බාර් එකට අතන. ඕන ආදරේ නවතින්නේ. උඩට රස ටෙන්ට් එක ගෙනවා. මෙතන නිකන් කිලෝමීටර් 4ක් යන්න ඕනේ. ඊට පස්සේ එතන කන්ද. නැතිලා මාන්සි හරින්නේ ඔය තැන් තියෙනවනේ. හරි. අපි යනවා උස්සන්නේ. හරි අංකල්. බොයිස් අපි දැන් මේ 10 ගණුවෙන් ඇවිල්ලා 10 ගණුවෙන් ඇවිල්ලා බොයිස් අපි දැන් මෙතන නමුණු කුල මේ මෙතන හන්දියක් තියෙනවා මේ වගේ හන්දියක් වගේ බොයිස්. එතනින් බහලා තමයි මේ ඉතිරි ටික අපි මෙතන මෙහෙම උඩට යන්න ඕනේ බොයිස්. අපි දැන් මේ යන ගමන් අපි ගිහලා බලමු කොච්චර කිව්ව විදියට නර අපිට අංකල් කිව්වා අපිට මේ කිලෝමීටර් 4ක් යන්න ඕනේ කියලා මෙහෙම පයින් නිකන් එතනකට රෙඩි කිව්වා. ඔව් 4ක් යන්න ඕනේ කිව්වා නිකන්. ගිහලා එතනින් පස්සේ තනිකර කන්ද දෙනවා කිව්වා මේ අපි බලමු එන කොහොමද වෙන්නේ කියලා මේ
අපි දැන් මේ කිලෝමීටර් 4 නගින ගමන් ඉන්නේ බොයිස්. මේ දැන් අපි පොඩ්ඩක් නැවතුවා මේ පට්ට ඉවියක් තියෙනවා මේ මීටර් 4ක් උඩට එන්න ඕනේ. අපි දැන් පායක් ඉඳලා ආවිල්ලා තියෙන්නේ. මේක කොච්චර මාසිරත් මේ හුලගත් එක්ක මේ පරිසරත් එක්ක කිසි මාසියක් දෙන්නේ නැහැ බොයිස්. අතියල උඩල්ලේ මීදුව පේනවද? මීදුවනේ වලාකුළු අපි දැන් වලාකුළු ලෙවල් එකට වැවිලා තියෙන්නේ. තාම අපිට කැලේ හම්බුනේ නැහැ. අපි දැන් අම්නුකුල කවදාවත් ගිහිල්ලත් නැහැ. මේ අපි දන්නේ පාර කොහෙද කියලා. දැන් මෙතන එක පාරක් තියෙනවා. මෙතන එක පාරක් තියෙනවා. මේ පාර දෙකට බෙදෙනවා. අපි දන්නේ නැහැ මොන පැත්තටද යන්න ඕනේ කියලා. පළවෙනි දතාවට ආවේ. අපි 10 20 ගාන යනවා. 10 20 ගාන 10 20 30 40 50 60 70 80 90 100 මේ ගියා. 10 20 30 40 50 60 70 80 90 100 මේක ගියා. අපි යන්න ඕනේ මේ පාරෙන් බොයිස්. පාර වැරදිලු බොයිස්. අපි ආයෙ පාර පොඩ්ඩක් පස්සට ආවා. බොයිස් අපිට ටැප් එකක් හම්බුණා. මේකත් අපි වතුර බොන්නේ අද. අපි යනවා නේ අංක. බොයිස් අපි නතර තියෙන්නේ අපි ගියාලා අපි ළඟට ගියාම පෙන්නන්න පොඩි මහන්සියකුත් දැනනවා දැන්න. වාව් බොයිස් මෙච්චර උඩට ඇවිල්ලා මේව දියල්ලත් තිය කියලා යන්න හිතුවේ. මම හිතුවේ මෙච්චර ලස්සනට දියේ කියලා. මීදුව ගමන දුෂ්කර වෙන තරමට පස්සේ අවසානයේ දතර මෙතන ලස්සන හැබැයි පොඩ ඩේන්ජරස්. මොකද මෙතනින් වැටුනොත් බොයිස් මන් දන්නේ අපි අතරමං වෙලාද කියලා. ඒ වුණාට මේතර ලස්සනයි. අද මම දැන හිටියේ නෑ මේ වගේ ප්ලේස් එකක් තියනවා කියලා. මේ නමුනුකුල එද්දි අපි නමුනුකුල vlogs ඕන තරම් දැකලා තිනවා. බලලා තිනවා. හැබැයි මෙහෙම එකක් හම්බුනා කියලා මම එකකවත් දැක්කේ නෑ. අර මෙතන පට්ට ලස්සන අපි මෙච්චර දුර ආවට කිසි පාඩුවක් නෑ. මේ හම්බෙච්ච පළවෙනි දියල්ලා අපි බලමු කීයක් හම්බෙයිද කියලා. අපි පොඩ්ඩක් මෙතන පොඩ ඩේන්ජරස් වගේ. මෙතන වන්න පොඩ කේස්. අපි පොඩ්ඩක් අයක පොඩ්ඩක් හොදගෙන පොඩි වොස්ට් එකක් දාලා මේ අපි ආයි ගමන පටන් ගමු නේ බොයිස්. අපි කලින් රෙකෝඩ් කරද්දි බීදුම තිබ්බේ නෑ බොයිස්. දැන් නම් මේ බීදුමත් බහනවා. අපි දැන් මේක ඇකේ හේදුවොත් අපි වෙලා නදියෙත් දන්න අපිට උඩ පේන්නේ නැහැ. අර පැත්ත ඔක්කොම මේ හොතර මිස්ටේක් ගිහිල්ලා තියෙන්නේ අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. මිස්ටේකෙන් වැහිලා තියෙන්නේ. මන්න හිතලා අපි මෙතන වැඩි වෙලා ඉන්න හොඳ නැහැ. මන්න හිතලා අපි මේ දැන් ඇග හොදන කොට ස්කිප් කරලා අපි කන්දුරට ફોකස් කරන්න බොයිස්. පාර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ බොයිස්. සිරාට මීදුමේ වැහිලා තියෙන්නේ. ඉතින් අමුතුනිය ලස්සනක් තියෙනවා මුළු වටේම. හැබැයි පොඩි බයසිත සීන් එකක් දන්න පාරක්වත් පේන පාරක්වත් හොයාගන්න බැරි වෙයි කියලා තමයි බය බොයිස්. උඩදී කන්දේ නිකන් කැලයක් වගේ තියෙන්නේ. මෙතන මඩුවක් තියෙනවා වගේ මේක වෙන්න ඕනේ නේද? පට්ටන වහිනවා මේ අපිට පාර හොයාගන්නවත් දෙන්නේ නැහැ. පට්ට මීදුම වටේ වෙන්නේ නැහැ මේ. අර වැස බයන් නැතිද දැන් මේ අර මඩුව ගාවේ මුර පාරනේ. පොඩි අඩි පාරක් නේ. කැලේට තව දුරයි. අපි යනවා නැන්ද එහෙනම් පුතේ පීරයි. හොද වෙලාවට අපිට ඉතින් නැන්දල් දෙන්න හම්බුනේ නැත්නම් අපි මේ පාර දිග යනවා. ඉස්සරහට උඩට යනවා. ඒක නේද? අපි කුඩේ ප්‍රහාරයට ආවුණා බොයිස් මේ. මගේ නෑ එකක් නැගිලා මුන්දෙනේ නැගලා තියෙනවා. අපි දැන් මේ ටික අයින් කරනවා. කොල්ලොන් නැගලා තියෙන්නේ. ලේ පිරිසිදුන්ගේ කන්නේ කියන්නේ. අපිරිසිදු ලේ බොන්නේ බං කුඩල්ලෝ. මීදුම ඇත්තටම දැන් නම් බාලා තියෙන්නේ. හොදටම බාලා තියෙන්නේ කන්ද පැත්තට. පේන්නේ නැහැ දැන් අපිව. මෙතන නැත්නම් මරු කොට්ටේ මේ ගහත් එක්ක මොන සිද්ධිය කියලා තියෙන අපිට දැන් කන්දුර යන පාර දන්නේ නැහැ අපි. එක පාරක් තියෙනවා මෙතනින්. එක පාරක් තියෙනවා මෙතනින්. අනිත් පාර නම් පල්ලෙහාට එක වෙන්න බෑ. කලේ අතුරින් යන්නත් පුළුවන්. අපි බලමු එන එක පාරකින් ගිහිල්ලා මොකද වෙයිද කියලා. ඊට පස්සේ අපි කෙලුණොත් ආයේ එන්නවද නැද්ද කියලා හිතා. අපි දැන් මේ අර පාරවල් දෙක තෝරගත්තා. අපි මේ ලේසි පාර තමයි අපි තෝරගත්තේ. අපි කලින් පාරත් අපි අමාරු පාරෙන් යන්න හදලා ඒක මේ බලද්දී යල පාරක්. ඉස්සනේ බරාඩි දිලා වරේ. හරිද? පරිසරෙන් ඕකනිකෝ. අපි ඉතින් දියල්ලෙන් පාර මේ වැහිලා ගියානේ. එතන දියල්ලෙන් තමයි මේ පාර පටන් තියෙන්නේ. ඔස්සනේ. මේ අපි නම් ඉස්සර කියලා බලමු අපි රැවටිලා නැහැ කියලා හිතනවා. බොයිස් මේ කැලේ මැද්දේ මේ ගස් මේ කන්ද උඩ හැමෝම යන කට්ටිය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩුරක් ගැට ගහලා ගිහලා තියෙනවා. ඒනට කඩුරක් නැති කට්ටිය මේ වගේ කොලාතු තමයි ගොඩක් කට්ටිය මෙහෙම ගැට ගහලා තියෙන්නේ මේ. අපි දැන් මේ මුකුත් නැති ඉඳන් මේ කොලාත්තක් තමයි ගැට ගහන්නේ. මොකද අපි කඩුරක් ගෙනාවිනාම අපි ලොකුට දන්නේ නැහැ මේ ගැන. බලාපොරොත්තු වෙන්නේ අපි මේ කන්ද වැඩ සිටිනවා කියලා කියනවා මේ ඉන්දික දෙවියෝ. ඒ ඇඩම් ස්පීක් කළ මේ සමන් දෙවියෝ ඉන්නවා වගේ මේ කන්දේ මේ කන්දත් ඒකට අයිති කන්දක්. ඒතකොට මේක ආරක්ෂා කරනවා කියන්නේ ඉන්දික දෙවියෝ උඩ තියෙන දේවල් අපි වට ඒ දෙවියන්ගෙන් ආරක්ෂාව වදා තමයි අපි මේ අඩු ගැට ගහන්නේ. පොළොට වල මාන්සි.
වීඩියෝ එකට වැඩි ක්වොලිටි එක නැති වෙයි. මේ වුණාට අපි ඊළඟ පාර වීඩියෝ එකකට මට්ටම ක්වොලිටි විදිහට දෙපාර ස්පීඩ් කියනවා. බල්ල මොන channel එකේ මොනවද TikTok එකේ මොන platform එකේ මොනවද අනේ like එකක් දාලා follow කරලා දාලා මේ subscribe කරලා තියාගන්න. අපි ඊළඟ අනිවාර්යෙන් සුපිරි වීඩියෝ එකක් අපි ඕගොල්ලන්ට පේනවා ඇති මේ ගස් මෙව කඩන් වැටිලා එකකට එකක් සපෝට් එකක් ගහගෙන තමයි ඉන්නේ. පේනවද මේ? එකක් කඩන් වැටිලා. අපේ කවිෂ ගියා වතුරේ පුරවගෙන ඉන්න. බොයිස් අපි කලින් කිව්වා වගේ ඇත්තටම අපි අද වතුර නෑ. දියැලෙන් පුරවගෙන අදරේ සර්ව් වෙන දෙන්නේ වතුර බෝතල් දෙක විතරයි. පේන දියැලෙන් තාම පුරවන්න යන්නේ. මොකද අපි බොන්නේ අතරට දුර්ණිය කියන ශනික ප්‍රෝග්‍රෑම් වතුර බෝතල් දෙක නම් බොයිස් පොඩක් වතුර බෝතල් දෙන්න කීය වගේ මොකද මෙතන ඉන්නේ දියැලි එහෙම පටන්ගෙන මෙතන ඉන්නේ බොයිස් හදවරට අපි බොන්නේ මේ ටික දාලා වාචනේ බඩ අමාරුව හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා පට්ට මහසි බොයිස් මේ මාමයිනේ කමුණා පෙන්නේ දර කඩන්න යනවා කියලා මේ එයා පට්ට සපෝට් එක දුන්නා අපි බෑග් පුස්සන්න හැදුවා අපි පාක්කුවා එහෙම හරිනේ මේ මට නම් පට්ට මහසි ඒ වුණාට පට්ටම ලස්සන මේ ගස්සෙන් පේන්නේ මගේ නම ඉසුල් කමල්ක. ඔයාලා description එකේ දායි මගේ channel එකේ link එකක්. ඒවා subscribe කරලා තියාගන්න. සුපිරි content තියෙනවා The air is so crisp. Fingers numb, frostbit, kiss. Contrast, mountain shadow sift. Lost. ලේ විලා මැද ඉන්නේ මේ කුඩල්ල කපණේවා මේ දන්නවද කුඩල්ල හැපුවට පස්සේ ලේ නවති මේ අනේක නවතින්නේ. ඒකයි ඔහම මේ ලේ දිගටම ඔහම යන්නේ. Wandering these rugged streets. Nature and beat where paths meet. අම්මා යකෝ මම එන්නකනේ හැසිරෙන්න නිකන් මැරෙන්න යනවා කියලා. පුතේ බාය මේ ඕක ගියොත් මම ආය කතා කරන්නවා මම කිව්වනේ මේ වයින්නවා හොදට මේ වයින්නවා තමයි ඉතින් කම්දුරේ නේ බා. ලොකුම සීන් එක තමයි බොයිස් මෙතන දැන් හොදම දෙතයිද අපිට ගිනි වැලයක් ගා ගන්න වෙන්නේ. හැබැයි ගෝනේ කමුනේ බොයිස් අපි බාබකියු පාරක් දාලා නවත්තන්නේ. බාබකියු පාරක් දාලා බොයිස් අපිට යනකම අංකල් කෙනෙකුත් හම්බුණා මේ ගෙවල් පැත්තේ ඉන්න. එයා කිව්වා මේ එයා කන්ෆර්ම් කරා මේ පාර හරි කියලා. මොනවාද දඩුව වගේ කපන්න යනවා උඩට. එයා කිව්වා හරි කියලා පාර. මේ මීදුමත් එක්ක ඒ දීපල වැඩිව නිකම් වැඩෙනවා. ඔයද ලස්සන පාරකින් උඩට යන්නේ. අම්මට සිරි බොයිස් වලට පෙන්නන්න සුපිරිම දෙයක් තියෙනවා. මීදුම පොඩ්ඩක් ගිහිල්ලා දිනවා පොඩ එහාට. ඔයාලා විශ්වාස කරනවද වලාකුළු තින්නේ අපින් පල්ලෙහා කියලා? බොයිස් ග්‍රවුන්ඩ් එකක් වගේ මේක. පේනවද දන්නේ නැහැ. වලාකුළු තින්නේ අතරින් පල්ලෙහා. අපි ඒකට උඩින් අර වලාකුළු බොයිස් මට පැනලා ගිහලා සෙල්ලම් කරන්න දෙනවා. ඒව දාලා ලස්සනයි මෙතන. පයින් නැහැ වයින්නවා. පට්ටම ලස්සනයි මේ තනිකර වලාකුළු තින්නේ. හරි. මම හිතුවේ අපිට එන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවේ අපිට පට්ට. අපි මම දැන් 10කට වඩා රෙස් කරා. බොරු කියන්න ඕනේ මම අපි ආවේ අමාරු පාරකින් දන්නේ නේ. දැන් 10කට වඩා රෙස් කරා අපිට කිසි අර view point එකක්වත් හම්බුනේ. අපිට හම්බුනේ පඩුරු ගහ හම්බුණා. තව හම්බුණා මේ එච්චර හැමෝටම ප්‍රමාණ මතකයි දීලා. ෆොරෙස්ට් එක හම්බුණා. තව වොටර්ෆෝල් එකක් හම්බුණා පොඩි. ඔය පට්ටම සීතලයි මේ අපිට ග්ලව්ස් ගේන්නත් අමතක වුණා මේ. එහෙනම් පට්ටම සීතලක් තියෙන වෙන කට්ටිය ග්ලව්ස් මට එන්න බෑ මැරලා වගේ හිටියේ. මට දැන් මහන්සි දැනෙන්නේ නැහැ. මෙතෙන් මේ කලින් ගහපු කට්ටියගේ මේ වැඩක් තියෙනවා. මෙතන අපිට නෑ එකයි මේ පාවිච්චි කරන්න බැරි මොකද පට්ට මේ දෙතයි උඩ. මේ මම හිතුවේ නෑ වෙච්ච ලස්සනට තියෙයි කියලා. මල් හැමතැනම බොයිස් මම ඔයාලට පෙන්නන්න. දැන් දින සුදු පාට මල් జాතිය. මම දන්නේ නෑ මොකක්ද කියලා. අපි මෙච්චර ආවට වැඩක් නැහැ මෙතන කිසිම view එකක් පේන්නේ නැහැ මේ වෙලාවේ මොකද හෙට උදේට තමයි මේ මිදුම් බාලා සුපිරි view එකක් බලන්න පුළුවන් වෙන්නේ. සුබ දැනෙන්නේ නැහැ ඉතින් මට ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. සුබ දැකලා කියන්න ඕනේ නැහැ මට සුබ දැනෙන්නේ ඇත්තටම. අස්සනයි. බොයිස් පට්ට මාසි මෙතන වතුර පිරීලා තියෙන උඩ මම හිතන්නේ මේ වැස්සේ වතුර බොයිස් මෙතන මම ආසම් පාට මල් జాතියක් තියෙනවා. ආසම් පාට බොයිස් මෙතන මහරත් මල් මේකේ පොලත් මේ පට්ට හයයි මේක මේ සීතලට මේ අනුවර්තනය වෙලා තියෙන මේ වෙනම බයෝ සිස්ටම් එකක් තියෙන මේක උඩ නිකන් මෙතන මේ අර වල්බෙරි කියන්නේ මේ මොකද මේ කන්න පුළුවන් දැන් ඉතින් 아무ත් කොළ జాතියක් ආව ගමන් ඔයාලට මේ ටික පෙන්වන්න ඕන කියලා හිතුණා. අපි දැන් මේ මල් ටික පූජා කරනවා මේ හෙට උදේට මේ අපි දැන් දේවාලයක් තියෙනවා බොයිස් මේ පල්ලෙහා Harder than granite cliffs, footsteps crunching, rhythm shifts, clouds hang heavy, the peaks persist, man versus wild in the cold you twist. Deep breath, the air is so crisp, fingers numb, frostbit or kiss, contrast, mountain shadow sift. අපි දැන් මේ ඊළාදාසේ දැන් උදේ නැගිටලා ඉන්නේ මේ වෙච්ච නැති මේ බලාකුළු සෙට් එකක් පේනවා අපිට පල්ලේ බලාකුළු මුළු බදුල්ලම ටවුන් එකම පේනවා මෙතන කදු 9ක් පේනවා කියනවා උඩට මේ අර පැත්තෙන් කදු ටිකක් පේනවා මේ පැත්තෙන් කදු ටිකක් පේනවා ඒකුත් හදාගත්තා බොයිස් උඩට තේයක් ඉන්න චිල් එකේ පීක් එකේ ඉන්නේ බොයිස්
මේ රස ගන්න බෑ බොයිස් ගෙදර ඉඳන් ප්ලේට් එකක් බීලා මේ චිල් එක ගන්න බෑ සීසලත් එක්ක එක්ස්පීරියන්ස් මේ වයිබ් එක ගන්න බැහැ. මල් අත්තක් වටේට තියෙන බොයිස් මම නම් අපි පස්සේ සෙට් එකමු. මේ ඒ වගේ තමයි මේ මෙතනට එන්නත් දේශි දැන්. ගියා ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මෙතනට එන්නත් ලේසි නෑ. අපි ගොඩක් දුර ඇවිල්ලා තමයි මෙතනට ආවේ. ඒකයි මෙතන එච්චර අතල තියෙන්නේ. වට්ටියක් කාලා ලොකු කට්ටක් කාලා. ලොකු කට්ටක් කාලා ආවේ. අපි මේ සබ්ස්ක්‍රයිබ් මේ මතක් කරනවා නිකන් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ බෙල් අයිකන් එක ක්ලික් කරනවා මොන ප්ලැට්ෆෝම් වලවත් ෆලෝ පාරක් ලයික් පාරක් කමෙන්ට් පාරක් දාලා තියන්න අනිවාර්යෙන් අපි ඊළඟ මීටර සුපිරි ආතල් වීඩියෝ සෙට් එකක් ගෙනාන අපි ඊළඟ vlog එක සෙට් කරමු. මේ පැත්තේ නෝන්ගේ ටෙන්ට් කරන්න අවුවෙන්න අපතේ අපි ටෙන්ට් එක කරගත්තා දැන් මේ වදුල්ලෙන් මේ උදේ 3 වෙද්දි පාන්දර 3 වෙද්දි අපි මේ වතුර වලින් වට වෙලා ආවා මේ හැවුච්ච වතුර මම මේ වටේ හැමදාම මේ පැත්ත වෙන්නද බෑ මෙන්න මේ හුක්කේ වතුර මේ මැද මෙන්න මෙච්චර විතර පොඩි ස්ථානක විතර වතුර තිබුණේ වතුර හරි ටෙන්ට් එකක් බලන්න මේ රේන් කෝට් එක හරියට වැඩේ හොඳ රේන් කෝට් එක නේ රේන් කවරේ හොඳට වැඩ කරන කරක් ඉන්නේ නැත්තම් ඉතින් බොයිස් වටේම මේ වතුරලි ඉල්ලලා දීලා අපිට පට්ටේ පාලන්නේ සීතලයි නිදාගන්නත් නෑ පාන්දර 3 ඉඳන් මේ ඇරගෙන ඉන්නේ මේ තෙත වරතලා ඉන්නේ පට්ටම සීතලයි ඇගටත් එක වගේ සේසන්සක 12ක් විතර දැන් උෂ්ණත්වය අඩු 2500ක් උඩ ඉන්න පට්ටම සීතල කන්දක් උඩ වතුරත් වට කරලා චාටර් හොඳම සීන් අපිට වතුර පොඩ්ඩයි දෙන්නේ. අපිට දැන් වතුර වෙද්ද වෙච්ච තියෙන මුළු ගඟවල සර්වයිව් වෙන්නේ මුළු කිලෝමීටර් 8ක් විතර තියෙන දුර පාරවල වෙන්න මෙච්චරයි තියෙන්නේ. දියල්ලක් ඒව හම්බෙලා ප්ලේට් බාජරේ හොදලා ප්ලේට් එක පොඩ්ඩක් තෝරේ. මේ අපි හැම දියල්ලක් ඒව හොයාගෙන කොහමද වතුර ටිකක් එහෙම බොන්න ඕනේ දැන් මේ. දැන් නෑ එළියලා තියෙන්නේ ගොඩක්. දවල්ලා කියනවා. ලේව 6යි ගන්න. ඔය බෙද්ද කපලා කනවා බා. ඔක